ආ කැලෑගමටත් අවුරුදු ළඟයි වගේ. කවුද මේ උදේ පාන්දරම ඉස්කෝලේ පැත්තට එන්නේ? මේ බන්ඩියානේ. බන්ඩියා සුබ දවසක්. චුට්ටක් සුබ දවසක්. මේ පුංචත් එන්නේ. සිනිදුත් එනවා හනිකට. ළමයි ඔක්කොම ටික නම් පන්තියට ඇවිත්. හැබැයි සිනිදුට නම් ටිකක් විසේ වගේ. සිනිදු ඉක්මනට වාඩි වෙන්න. ඔන්න ටීචර් එනවා. ළමයිනේ කොහොමද ඉතින් ඔයාලට? අද ඔක්කොමල උදෙන්ම ඇවිත් වගේ. ටීචර් මම තමයි අද ඔක්කොටම කලින් ඉස්සෙල්ලම ඉස්කෝලේට ආවේ. ඒක ගොඩක් හොඳයිනේ බන්ඩියා. එහෙනම් ඔයාලා හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් ටීචර්. ඔන්න මම උදෙන්ම ඔයාලට අරගෙන ආවා සතුට හිතන ආරංචියක්. අපේ විදුහල්පතිතුමා ඔයාලට එවල තියෙනවා පුංචි නිවේදනයක්. මම ඒක ඔයාලට ඇහෙන්න කියවන්නම්. හොඳට අහගෙන ඉන්නකෝ. අපේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ළඟයි. ඉතින් ඒ නිමිත්තෙන් අපේ පාසලෙත් අවුරුදු උත්සවයක් පැවැත්වෙනවා. මේ උත්සවය අප්‍රේල් මාසේ 4 වෙනිදා උදේ 8ට ආරම්භ වෙනවා. පාසලේ ක්‍රීඩා පිටියේ තමයි මේ උත්සවය තියෙන්නේ. මෙහි ප්‍රධාන අමුත්ත විදුහල්පතිතුමා. දූල පුතාලා එදාට ඔයාලා කැමති ලස්සන ඇඳුමකින් සැරසිලා එන්න. අද ගෙදර ගිහිල්ලා මේක වැඩිහිටියන්ට කියන්න. ඔයාලා හැමෝම අවුරුදු උත්සවයට සහභාගී වෙන්න ඕන. මුළු ක්‍රීඩා පිටියම මවිතයට පත් කරමින් සුළඟ පරදන වේගයකින් මෙන්න අපේ ජව සම්පන්න වීරයා සිනීදු ඉදිරියටම ඇදෙනවා. අදහා ගත නොහැකි ජයග්‍රහණයක්. ප්‍රථම ස්ථානය අපේ සිනීදු. දැන් විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් අතින් ඒ අභිමානවත් රන් කුසලානය සිනීදු වෙත පිරිනමනවා. සැබෑම ශූරයෙක්. සිනිදු මන් නිවේදනය කියන වෙලාවේ ඔයා අහගෙන නේද හිටියේ? ඔව් ටීචර්. එහෙනම් කියන්න බලන්න අපේ ඉස්කෝලේ අවුරුදු උත්සවය පැවැත්වෙන්නේ කවද්ද? අවුරුදු උත්සවය තියෙන ටීචර් 4 වෙනිදා. 4 වෙනිදා? මොන 4 වෙනිදද? අප්‍රේල් 4 ටීචර්. අයියා සිනිදු. පණිවිඩය කිව්වම නිවැරදිව මතක තියාගන්නකෝ. ඔව්නේ සිනිදු. හරි. එතකොට උත්සවය පටන් ගන්න කීයටද? ටීචර්. බොහොම හොඳයි පුංචා. එහෙනම් අපේ බන්ඩිය කියන්න බලන්න අපේ උත්සවය තියෙන්නේ කොහේද කියලා? මට මතකයි ටීචර්. අපේ ඉස්කෝලේ ක්‍රීඩා පිටියේ නේද? බොහොම හොඳයි බන්ඩියා. ඔයාලට හොඳට මතකයි. දැන් එහෙනම් අපි පාඩමට සූදානම් වෙමු. ඔයාලට මතකද මම ඊයේ කිව්වා අද උගන්වන පාඩම මොකක්ද කියලා? ඔව් ටීචර්. නේද? හරි එහෙනම් අදට අපි පාඩම නවත්වමු. අර මම උදේ කිව්ව පණිවිඩය මතකයි නේද? ඔව් ටීචර්. හොඳයි.
එහෙනම් ගෙදර ගිහිල්ලා ඒ පණිවිඩය වැඩිහිටියන්ට කියන්න. හැමෝම සහභාගී වෙන්න ඕනේ. එහෙනම් මගේ පැටව් හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් ටීචර්. තාත්තේ අම්මකෝ? අම්මා කුස්සියේ පිටිකොටනෝ පොතේ. ඒක නෙවෙයි තාත්තේ. අපේ ඉස්කෝලේ අවුරුදු උත්සවයක් තියනවා කිව්වා. ඒක හොඳයිනේ. කවද්ද තියනවා කිව්වේ? අප්‍රේල් 4 වෙනිදා අපේ ඉස්කෝලේ පිට්ටනියේ. තාත්තා දන්නවද ඒකේ ආරාධිත අමුත්ත කවුද කියලා? මට හිතාගන්න බැහැ. පුතාම කියන්නකෝ බලන්න. අපේ විදුහල්පතිතුමා තමයි එන්නේ. තාත්තේ මං හිතාගෙන ඉන්නේ ඒකේ දුවන තරඟෙට සහභාගී වෙන්න. හරි ෂෝක්නේ. ওই ගමන් අම්මටත් පණිවිඩය කියලා එන්නකෝ එහෙනම්. හරි තාත්තේ. ඒක නෙමෙයි තාත්තේ. ඕ පුතේ? අපේ අවුරුදු උත්සවය අරට පටන් ගන්නනේ. හරි.